සහකාර පොලිස් අධිකාරී රෝහන් ඕලුගල මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර එකකේ ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වෙනවා. පසුගිය 30 වෙනිදා රාත්‍රියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු කොතලාවල ආරක්ෂක විද්‍යාලීය රෝහලට ඇතුළත් වී තිබෙන අතර ඉන් පසු පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත විශේෂ වෛද්‍යවරුන්ගේ කණ්ඩායම මගින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ලැබෙන වාර්තා අනුව ඔහු මේ වන විට සුවය ලබන සිටින බව වාර්තා වෙනවා. ඔහු මේ වන විට බස්නාහිර උතුරු පළාත් අපරාධ කොට්ටාසයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරමින් පවතින අතර වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂක ලෙස ජාතික පොලිස් කොමිසම නිර්දේශ මත නව පත්කිරීමක්ද කරනු ලැබුවා. කෙහෙල් බද්දර පත්මේ කමාන්ඩෝ සලින්ත ඉෂාරා සෙව්වන්දි වැනි සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පිරිසක් පසුගිය කාල සීමාව තුළ ඍජුවම මෙරටට ගෙන ඒමට මෙහි උන්තියත් කළේද රෝහන් ඕලුගර මහතා ඇතුළු පිරිසයි.